ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති ඔයාට සුබ දවසක්. ඉතින් මොකක්ද මේ වැඩේ? ඉතින් මේ වැඩේ ගැන කිව්වොත් මේක තමයි ඔයාලට මම නොමිලේ ලබා දෙන ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් පාඨමාලාව. එතකොට මේකේ අපි මේ වෙනකොට සෙෂන්ස් 3ක් ඉවර කරලා තියෙන්නේ. ක්‍රිප්ටෝකරන්සි ගැන කියලා දුන්නා. ඊට පස්සේ Binance account එක හදන විදිය කියලා දුන්නා. MEXC account එක හදන විදිය කියලා දුන්නා. ඔන්න ඔය සෙෂන්ස් 3 අපි කතා කරලා තියෙන්නේ. එතකොට ඒ සෙෂන්ස් බලපු නැති කෙනෙක් නම් අනේ කරුණා කරලා මේ සෙෂන්ස් ටික පිළිවෙලට බලාගෙන ඉන්න නැතුව මේ පාඨමාලාවෙන් කිසිම තේරුමක් නැති වෙයි. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරනවා පුළුවන් නම් හැම සෙෂන් එකකටම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දෙයක් ඉගෙන ගත්තා නම් ඒ වගේම වීඩියෝ ෂෙයා කරලා නොදන්න යාළුවෙක්ට මේ කෝස් එක ප්‍රොමෝට් කරන්න. මොකද මේක 7-5ක් මම ගන්න දෙයක් නෙවෙයි. ඒක නිසා නොමිලේ කරන වැඩක් නිසා මේක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ පටන් ගන්න ඔයාලගේ මේ කෝස් එකේ 4 වෙනි සෙෂන් එක. මේකෙදි අපි කතා කරන්නේ මොනවද? ඉතින් ඔයාලා මේ වෙනකොට Binance account එක හදාගෙන තියෙනවා, MEXC account එක හදාගෙන තියෙනවා. ඉතින් දැන් අපි දැනගන්න ඕන ට්‍රේඩ් කරන්න කලින් මේ Binance account එක, එහෙම නැත්නම් Binance app එක භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි දැනගන්න ඕන මේ MEXC account එක, MEXC app එක භාවිතා කරන්නේ කොහොමද කියලා. එතකොට මේ සෙෂන් එකෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් Binance app එකේ තියෙන දේවල් ගැන. ඒ වගේම MEXC account එකේ app එකේ තියෙන දේවල් ගැන මුල ඉඳන් හැමදේම ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ සෙෂන් එකෙන් app එක ගැන ට්‍රේඩ් කරන්න කලින් අපි දැනගන්න ඕන දේවල් ටික තමයි අපි කතා කරන්නේ අද මේ 4 වෙනි සෙෂන් එකේදී. මේක වැදගත් හේතුව තමයි අපිට ෆියුචර් ට්‍රේඩින් කරන්න ඕන නම් app එකේ කොතනටද යන්න ඕන. ස්පොට් ට්‍රේඩින් කරන්න නම් කොතනටද යන්න ඕන. ඔය දේවල් ටික නැතුව ට්‍රේඩ් එක දාන්න බෑනේ. ඒක නිසා මේ සෙෂන් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරිද? ඉතින් ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. හැබැයි දැනගත්තට නොදන්න දේවලුත් ඇති. ඒක නිසා සෙෂන් එක අවසානයේ වෙනකම් බලන්න. පිළිවෙලට ඉගෙන ගන්න නැතුව ට්‍රේඩ් කරන්න බෑ. ඒක නිසා අපි අද කතා කරමු Binance app එක සහ MEXC app එක කියන මෙන්න මේ app දෙකම ගැන මේ සෙෂන් එකේදී අපි කතා කරලා හැම දෙයක්ම ඉගෙන ගමු. එහෙනම් අපි වැඩේට බහිමු. ඉතින් ළමයි මේ තියෙන්නේ Binance app එකේ home page එක. සමහරක් වෙලාවට ඔයාලට මේ විදියට බලා ගන්න බැරි වේවි. ඔයාලට සමහරක් වෙලාවට light version එක Binance app එකේ light version එක on වෙලා තියේවි. light version එක on වෙලා තිබුණොත් ඔයාට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් ඔයාගේ Binance app එක open කරාට පස්සේ. හැබැයි අපි මේ light version එක පාවිච්චි කරන්නේ නැහැ. හේතුව තමයි light version එකේ options නැහැ. අපිට ට්‍රේඩ් කරන්න, ෆියුචර් ට්‍රේඩ්, ස්පොට් ට්‍රේඩ් කරන්න, අපේ බැලන්ස් එක බලා ගන්න පිළිවෙලට ඔප්ෂන් ටික නැහැ. මොකද ඒක ලයිට් වර්ෂන් එකක්නේ. ඒක නිසා. එතකොට ලයිට් වර්ෂන් එකට මාරු වෙලා තියෙනවා නම් ඔයා මේක ප්‍රෝ වර්ෂන් එකට දාගන්න. කොහොමද එහෙම කරන්නේ? ඔයාට පුළුවන් මෙන්න මෙතන Binance logo එක තියෙනවා උඩම. හොඳට බලන්න මෙන්න මෙතන. වම් අත පැත්තේ උඩ. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක උඩින්ම තියෙනවා. මෙතන යටින්ම තියෙනවා Binance Pro කියලා. මේ තියෙන්නේ මෙන්න මෙතන. අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාගේ Pro version එක මේ විදියට open වෙනවා. ඉතින් බලන්න පිළිවෙලට වැඩේ කරගන්න විදිය තමයි මේ කියලා දෙන්නේ. හරිද? වීඩියෝ ස්කිප් කර කර බලන්න එපා. මුලින්ම කියනවා මේ කෝස් එක හරියට ඔලුවට යන්න නම්. ඔයා ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලින් ගේමක් ගහන නම් වීඩියෝ ස්කිප් කර කර බලන එක දැන්ම නතර කරන්න. මේ වගේ වටින කෝස් එකක් ගොඩක් තැන්වල රුපියල් 25000යි 30000යි. එතකොට ඔයාලට මේ නොමිලේ දෙන chance එක ප්‍රයෝජනෙට ගන්න නම් ලස්සනට පිළිවෙලට මාත් එක්ක මේ වැඩ ටික කරන් යන්න. ඉතින් හරි අපි මේ විදිහට Binance Pro version එක දාගත්තා. දැන් අපිට තියෙන්නේ මේ app එක ගැන කතා කරන්න. මුලින්ම කතා කරන්න තියෙනවා හදිස්සියෙවත් ඔයාට ඔයාගේ Binance account එක හදපු email එක හරි password එක හරි ඒ වගේම ෆෝන් නම්බර් එක හරි මාරු කරන්න වුණොත් හදිස්සිය ඔයාගේ SIM එක නැති වෙලා හරි නැත්නම් අලුත් SIM එකක් අරගෙන ෆෝන් නම්බර් එක එහෙම මාරු කරන්න ඕන වුණොත් ඒ වගේම ඔයා වෙන කන්ට්‍රි එකකට ගියාට පස්සේ ඔයාගේ ඊමේල් අලුත් වෙනවා. එතකොට අලුත් ඊමේල් එකක් දාගන්න ඕන වුණොත් ඔයාගේ Binance account එකට කොහොමද ඒක කරන්නේ කියලා තමයි මුලින්ම මම කතා කරන්නේ. ඉතින් මේක නිතර කරන්න යන්න එපා. අවශ්‍යතාවයක් වුණොත් විතරක් කරන්න. ඉතින් මේක කරන්න ඔයාට පුළුවන් මෙන්න මෙතන ඉරි කෑලි තුනක් තියෙනවා ඔයාට පේනවා ඇති home page එකේ උඩ.
වම් අත පැත්තේ. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාට පේනවා උඩින්ම ඔයාගේ ප්‍රොෆයිල් එක මේ විදියට. ඔන්න ඔය ප්‍රොෆයිල් එකට යන්න. ඊට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා සිකියුරිටි කියලා ඔප්ෂන් එකක්. අන්න ඒකට යන්න. හරිද? ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාගේ සිකියුරිටි ඔප්ෂන් ටික තියෙනවා. මෙතන තියෙනවා ඊමේල් කියලා. ඔයාට ඊමේල් එක වෙනස් කරන්න ඕන නම් මේ ඊමේල් කියන එකට ගිහිල්ලා මෙතන ඔයාගේ කලින් ඊමේල් එක පෙන්නනවා account එකේ තියෙන. එතන ඉස්සරහින් තියෙනවා පැන්සලක් වගේ අයිකන් එකක්. ඒකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඊමේල් එක වෙනස් කරන්න. එතකොට ඊමේල් එක වෙනස් කරාට පස්සේ පැය 24ක් යනකම් ඔයාට P2P withdraw P2P deposit කරන්නත් බෑ. ඒ වගේම P2P withdrawal කරන්නත් බෑ. එතකොට පැය 24යිනේ මහ ලොකු කාලයක් නෑ. එතකොට ඊමේල් එක වෙනස් කරන්න පුළුවන් මෙතන කන්ටිනියු කරන් ගිහිල්ලා. ඊට පස්සේ ඒ වගේම තමයි ඔයාට පුළුවන් ෆෝන් පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න. ඒ විදියටම වෙනස් කරන්න පුළුවන්. අලුත් පාස්වර්ඩ් එකක්. ඊට පස්සේ ෆෝන් නම්බර් එකත් ඒ විදියටම ඔයාට පුළුවන් මේ තියෙන්නේ අපි දැනට දීලා තියෙන ෆෝන් නම්බර් එක. මෙතන පැන්සලක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා අලුත් ෆෝන් නම්බර් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒත් පැය 24ක් යනකම් withdrawal සහ deposit කරන්න දෙන්නේ නැහැ. එච්චරයි වෙන්නේ. එතකොට මේ දෙකම ඔයාට පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේක පුරුද්දක් වශයෙන් කරන්න යන්න එපා. අවශ්‍යතාවයක් වුණොත් කරගන්න. හරි. ඒක ගැන අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ Binance app එකේ අපිට ට්‍රේඩින් කරන්න අවශ්‍ය වෙන ඔප්ෂන් ටික. එතකොට මුලින්ම හෝම් පේජ් එක තියෙනවා. ඒකේ මම කිව්ව ප්‍රොෆයිල් එකට එහෙම යන්න පුළුවන්. මෙතන ඉරි කෑලි තුන උඩ ක්ලික් කරලා හෝම් පේජ් එකේ වැඩ ටික ওই ටික තමයි. මෙතන බැලන්ස් එක පෙන්නනවා. ওই ටික තමයි හෝම් පේජ් එක හා සම්බන්ධව දේවල් ටික. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මාකට් කියලා ටැබ් එකක්. මාකට් කියලා පේජ් එකක්. නැත්නම් ටැබ් එකක් තියෙනවා. ඒකට යන්නකෝ. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මාකට් කියලා. මේ තියෙන්නේ මාකට් කියලා තියෙනවා. ඒකේ අපිට බලා ගන්න පුළුවන් ස්පොට් මාකට් තියෙනවා මෙන්න මෙතන. ඔන්න ස්පොට් මාකට් වලට මම දාගත්තා. ඊට පස්සේ USDM කියන්නේ ෆියුචර් මාකට්. දැන් අපි මේ කෝස් එක කරලා ට්‍රේඩ් කරන්න යන්නේ ස්පොට් මාකට් වල සහ ෆියුචර් මාකට් වල. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ Binance එකේ මාකට් කියන ඔප්ෂන් එකට ඇවිල්ලා ස්පොට් මාකට් වෙනම බලන්න මෙන්න මෙතනට ගිහිල්ලා. ෆියුචර් මාකට් වෙනම බලන්න පුළුවන් මෙන්න මෙතන USDM ෆියුචර් කියන එකට ගිහිල්ලා. එතකොට අපිට මේ මාකට් ටැබ් එකේ ප්‍රයෝජනත්වය තමයි අපිට Binance එකේ ස්පොට් මාකට් සහ ෆියුචර් මාකට් බලන්න පුළුවන්. එතකොට මතක තියාගන්න සාරාංශයක් කිව්වොත් මෙන්න මේ Binance එකේ මාකට් ටැබ් එකෙන් මොකද කරන්නේ? අපිට පුළුවන් ස්පොට් ට්‍රේඩ් කරද්දී ස්පොට් මාකට් බලා ගන්න මේ විදියට, ෆියුචර් ට්‍රේඩ් කරද්දී ෆියුචර් මාකට් බලා ගන්න. එතකොට මාකට් බලන තැන තමයි Binance එකේ මාකට් කියන මෙන්න මේ ඔප්ෂන් එක. මම හිතනවා සුපිරියට ඒක තේරුණා කියලා. හරිනේ? එහෙනම් මාකට් බලන්නේ කොතනින්ද? Binance එකේ මාකට් කියන ඔප්ෂන් එකට ඇවිල්ලා. වැඩේ හරි. ඊට පස්සේ ළමයි මෙතන තුන්වෙනි ඔප්ෂන් එක ට්‍රේඩ් කියලා තියෙනවා. පේනවද? පහළ. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඒකෙන් මොකද කරන්නේ? ඒක දැනගත්තම ඇති දැනට. ඒකෙන් මොකද කරන්නේ කියලා දැනගත්තම හොඳටම ඇති. ඒකෙන් කරන්නේ අපි ස්පොට් ට්‍රේඩින් කරනවා. ස්පොට් ට්‍රේඩින් මාකට් බලන්නේ මාකට් කියන එකට ගිහිල්ලා ස්පොට් ට්‍රේඩින් කරන්නේ ට්‍රේඩ් කියන එකට ඇවිල්ලා. ස්පොට් ට්‍රේඩින් කරන තැන තමයි ට්‍රේඩ් කියන තැන. දැන් ඔයාට මාකට් එකක් ඇනලයිස් කරන්න ඉගෙනගෙන ස්පොට් ට්‍රේඩ් එකක් දාන්න ඕන කියලා හිතන්නකෝ. මම මේ ඔක්කොම ඉස්සරහදී කියලා දෙනවා. හරිද? එතකොට ස්පොට් ට්‍රේඩ් එකක් දාන්න ඕන වුණාම ඔයා එන්න ඕන Binance එකේ කොතනටද? මෙන්න මේ ට්‍රේඩ් කියන තැනට. ඒක දැනගන්න ඕන. නැතුව ඉතින් කරන්න බෑනේ. හරි. එතකොට ට්‍රේඩ් කියන තැනින් ස්පොට් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෆියුචර් කියලා තියෙනවා. මොකක්ද ෆියුචර් කියන තැනින් කරන්නේ? ෆියුචර් කියන තැනින් කරන්නේ ෆියුචර් ට්‍රේඩින්. එතකොට ෆියුචර් ට්‍රේඩින් කරන තැන තමයි ෆියුචර් කියලා තියෙන්නේ. මං හිතනවා ඒකත් තේරුණා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇසෙට් කියලා. ඇසෙට් කියන්නේ මොනවයි? ඇසෙට් කියන්නේ හරියට වොලට් එක වගේ. ඔයාගේ ෆර්ස්ට් එකේ මොනවද තියෙන්නේ? ඔයාගේ වොලට් එකේ මං අහුවොත් මොනවද තියෙන්නේ කියලා ඔයාගේ වොලට් එකේ තියෙන ඔයාගේ වත්කම්. ඔයාගේ සල්ලි, ATM කාඩ්, ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් දාන් ඉන්න ඔයාගේ පර්ස් එකේනේ. ඒ කියන්නේ ඔයාගේ වත්කම් ටික තියෙන්නේ ඔයාගේ පර්ස් එකේ, වොලට් එකේ. ඒ වගේ තමයි මුළු Binance account එකේම තියෙන සල්ලි තියෙන්නේ කොතනද? මෙන්න මේ asset කියන එකේ.
මුළු account එකේම සල්ලි overview වල පෙන්නනවා මෙන්න මෙතන. දැන් මේ account එකට අනුව නම් ඔක්කොම සල්ලි තියෙනවා $698ක්. මේ මුළු Binance account එකේම තියෙන සල්ලි ටික තමයි මෙතන පෙන්නන්නේ. හරිද? ඊට පස්සේ ඒ සල්ලි එක එක accounts වල තියෙන විදිය පෙන්නනවා. future account එකේ 307ක්, funding account එකේ 290ක්, spot account එකේ $100ක්. ඔය විදියට මේ සල්ලි, මේ මුළු සල්ලි ටික, මේ ඩොලර්ස් ටික, USDT ටික බෙදිලා ගියපු විදිය තියෙනවා. පේනවද? එතකොට ඔන්න ඔය විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ wallet වලට අපිට යන්න පුළුවන්. මේ විදියට ටච් කරාට පස්සේ spot wallet එකට යන්න පුළුවන්. මෙතන උඩිනුත් යන්න පුළුවන්. future wallet එකට යන්න පුළුවන්. funding wallet එකට යන්න පුළුවන්. දැන් ඔයාගේ account එක තාම අලුත් නිසා account එකේ සල්ලි නැත්නම් මේ wallet වලට ගියාට පස්සේ deposit කරන්න කියලා message එකක් එනවා. මේ විදියට පෙන්නකන් නැහැ. හරි, ඒක ගණන් ගන්න එපා. කොහොමත් සල්ලි දැම්මට පස්සේ account එකට deposit එකක් කරාට පස්සේ ඔයාට මේ දේවල් බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි Binance app එක ගැන දැනගන්න ඕන. එතකොට මම සාරාංශයක් කිව්වොත් home page එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ market tab එකට ගිහිල්ලා spot trading, future trading, market බලන්න පුළුවන්. ඒ වගේම trade කියන එකට ගිහිල්ලා spot trading කරන්න පුළුවන්. future කියන එකට ගිහිල්ලා future trading කරන්න පුළුවන්. asset වලට ගිහිල්ලා අපේ තියෙන වත්කම් ටික, අපේ තියෙන USDT ටික, අපේ තියෙන wallet වල තියෙන සල්ලි ටික බලන්න පුළුවන්. හරි ලේසි. මේවා අමාරු වෙන්නේ හරියට ඉගෙන ගත්තේ නැතොත්. බලන්න මාර ලේසිනේ. එතකොට Binance app එක ගැන ඔය දේවල් ටික දැනගත්තම ඇති. දැන් අපිට තියෙන්නේ trading ඉගෙනගෙන future trade කරනවා නම් මෙතන future කියන එකට ඇවිල්ලා trade කරන්න. මේ trade කරන මේවයි තියෙනවා. හරිද? leverage ඒවා කියලා දෙනවා ඉස්සරහදී. හරි. ඊට පස්සේ trade spot trade කරනවා නම් trade කියන එකට ඇවිල්ලා අපිට පුළුවන් trade එක දාන්න. එතකොට මේ session එකෙන් කතා කරේ Binance app එක ගැන. app එකේ තියෙන දේවල් සහ app එකේ එක එක option වලින් කරන දේවල් ගැන. ඊට පස්සේ අපි තව account එකක් හැදුවා. මොකක්ද? MEXC account එක. දැන් අපි බලමු මේ MEXC account එකටත් ගිහිල්ලා ඒකේ ඒ app එකේ මොනවද තියෙන්නේ. ඒ app එකේ තියෙන option ගැන කතා කරමු. එතකොට ඒකත් හරි. එතකොට app දෙකම හුරු වෙන්න මේ session එක නියමයි. එතකොට ඔයාලා මේව පොඩ්ඩක් බලන්න. මේවා වීඩියෝ එකක් විදියට, ෆිල්ම් එකක් විදියට බැලුවට තේරුමක් නෑ ඇත්තටම. මොකද මේක පැට්‍රිකලි පාඩමක්. පැට්‍රිකලි වෙන්න ඕන දේවල් තමයි ට්‍රේඩින් කියන්නේ. නැතුව ට්‍රේඩින් කරන්න බෑ පොතක් කියවලා. මං එහෙනම් පොතක් print කරලා ඔයාලට දෙනවා. මට මෙච්චර මහන්සියක් වෙන්න ඕනේ නෑ. ට්‍රේඩින් කරන්න බෑ නිකන් ස්ක්‍රීන්ෂොට් වලින් එහෙම උගන්වන්න බෑ. හරිද? පොතක් කියවලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පැට්‍රිකල් පාඩමක් හොඳට අවබෝධ කරගන්න. එතකොට පැට්‍රිකලින් මේව කරන කෙනාට තමයි මේකෙන් ගොඩ යෑමක් තියෙන්නේ. ඒක නිසා මේක අර නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් එහෙම එකක් නෙමෙයි. හරිද? මම අවුරුදු 3ක් තිස්සේ දැන් මගෙන් ඉගෙන ගනිපු ළමයි ඉන්නවා 4000ක් විතර. ඔයාලට මගේ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඕන තරම් ඒ ළමයිගේ සාර්ථකත්වය. අපි අර හැම තැනම කියව යන්නේ නැහැ. අපි වාහන පෙන්නලා ට්‍රේඩින් කරන්න එන්න කියන්නේ නැහැ. අපි සල්ලි පෙන්නලා ඔයාලා කොහේ හරි තැනක තියේද බලන්න. මම සල්ලි පෙන්නලා ට්‍රේඩින් කරන්න කියලා නැහැ කාටවත්. වාහන පෙන්නලා ට්‍රේඩින් කරන්න කියලා නැහැ. ඒ 2.50 මාකටිං. ඒ 2.50 මාකටිං වලට අහු වෙන්න එපා. දෙයක් හරියට ඉගෙන ගන්න. ඊට පස්සේ සල්ලි හොයන්න. හරි. අපි දැන් කතා කරන්න ඕනේ නැහැ වැඩි අපරාධ ඔයාලගේ data ටිකක්. එහෙනම් අපි යමු MEXC account එක ගැනත් දැනගන්න. එහෙනම් අපි MEXC account එක මේ විදියට open කරගමු. ඉතින් මේ තියෙන්නේ මගේ MEXC account එක. මම මේ විදියට open කරගත්තා. හරි. ඉතින් ළමයි මේ MEXC account එකත් හරියටම Binance account එක වගේම තමයි. කිසි වෙනසක් නැහැ. හරිද? කිසි වෙනසක් නැහැ. අරක වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පහළ තියෙන option ටික. home page එක, market, trade, future, wallet. market වලට ගිහිල්ලා ඔයාලට spot market, future market ඔය ටික බලන්න පුළුවන්. මෙතන spot වලට ගියාට පස්සේ spot market තියෙනවා. future වලට ගියාට පස්සේ future market තියෙනවා. අර වගේම තමයි. ඊට වඩා අර පොඩ්ඩක් අර වෙනස් වෙලා අර ඔයාලට පේනවනේ තියෙන විදිය. පොඩ්ඩක් මේකේ ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා එච්චරයි. හරිද? ස්පොට් මාකට්, ෆියුචර් මාකට් බලන්න පුළුවන්. ඒ වගේම මේකේ බලා ගන්න පුළුවන් ඔයාලට උඩම තියෙනවා ෆී එකක් යන්නේ නැති coin fair. මම coin fair එකක් කියන්නේ මොකක්ද කියලා ඊළඟ සෙෂන් එකේදී කියලා දෙන්නම්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා 160ක් තියෙනවලු coin fair. කිසිම ෆී එකක් යන්නේ නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද?
එතකොට ඒවට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් මේවට ෆී එකක් යන්නේ නැහැ. කිසිම ෆී එකක් යන්නේ නැතුව අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් කොයින්ස් පෙයාර් ටික තමයි මේ තියෙන්නේ. 160ක් තියෙනවා. පේනවද? එතකොට ඒවයි ෆී යන්නේ නැහැ. මම ඒව ගැන ඉස්සරහදී තව කතා කරන්නම්. මොනවද මේ ෆී කියන්නේ ඒව මේවා. හරි. එතකොට මාකට් කියන ටැබ් එකෙන් අපිට ස්පොට් මාකට්, ෆියුචර් මාකට් බලන්න පුළුවන්. ඒක තමයි කරන්නේ. ඊට පස්සේ ට්‍රේඩ් කියන එකට ගියාට පස්සේ මෙතන ට්‍රේඩ් කියලා තියෙන්නේ. ඒකට ගියාට පස්සේ මොනවයි? අර වගේමයි මේ තියෙන ස්පොට් ට්‍රේඩ් කරන තැන. ස්පොට් ට්‍රේඩ් කරන්න පුළුවන් ට්‍රේඩ් කියන එකට ගිහිල්ලා. ඊට පස්සේ ෆියුචර් කියන එකට ගිහිල්ලා ෆියුචර් ට්‍රේඩ් කරන්න පුළුවන්. අර වගේමයි වෙනසක් නෑ ළමයි. ඊට පස්සේ මෙතන වොලට් කියන එකට ගියාම පස්සේ අපේ තියෙන මුදල් ටික පෙන්නනවා මේ විදියට. අර වගේම තමයි Binance account එක හා සමානයි MEXC account එකත් වැඩ කරන්න පට්ට ලේසි අපේ භාෂාවෙන් කිව්වොත්. එතකොට අර විදියටම මේ හැමදේම තියෙනවා. ඉතින් ඔයාලා MEXC account එකත් හදාගන්න. මොකද ෆී එකක් නැතුව ෆියුචර් ට්‍රේඩින් එහෙම කරන්න පුළුවන් ඔය පොඩි accounts තියන අයට වාසි. මම නම් මේක ට්‍රේඩ් කරන්නේ ඇත්තටම. මොකද මම ෆී එක ගැන හිතන්නේ නැති හින්දා. හැබැයි ඔයාලා පොඩි ගණන් දාලා ට්‍රේඩ් කරන කෙනෙක්ට ෆී එකක් කියන්නේ ලොකු ගාණක් වෙන්න පුළුවන් අපරාධේ. එතකොට යාලට වාසි පොඩි ගාණක් දාලා හයි ලෙවරේජ් උනක් දාලා ෆී එකක් නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒක නිසා මේකත් හදාගන්න. සිංහල ID වලින් පරණ ID වලින් හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හදාගෙන මේ account එකක් ටිකක් පොඩ්ඩක් හුරු වෙන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයාට Binance app එක සහ MEXC app එක ගැන කියලා දෙන්න තියෙන්නේ. හරි. එහෙනම් මං හිතනවා තේරුණා කියලා. මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අවංකව කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම නොදන්න යාළුවෙක්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. මේ වීඩියෝ සෙට් එකම ෂෙයා කරන්න. මොකද මේ කෝස් එක 100%ක් නොමිලේ කරන්නේ. මම දන්න දේවල් ඔයාලට කියලා දෙනව නොමිලේ. එතකොට ඔයාලට මේක ෂෙයා කරන්න හරිද අමතර ගාස්තුවක් යන්නේ නැහනේ. ඒක නිසා ෂෙයා කරන්න ලංකාවේ පුරාම. මොකද රුපියල් 10000කටත් වඩා වටින කෝස් එකක් තමයි මේ ඔයාලට දෙන්නේ මම. හරිද? වෙන තැන්වල 25ක් 30ක් 25000ක් 30000ක් 15000ක් අරගෙන මෙච්චරවත් දේවල් කතා කරන්නේ නැහැ. ඒක නිසා අවංකව මේකට සපෝට් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.